ආයුබෝවන් දරුවනේ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පසුගිය පාඩමේ මම ඔයගොල්ලන්ට හඳුන්වලා දුන්නා විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක හා ආද්‍ය සන්නායක කියන්නේ මොනවද කියලා. විද්‍යුත් පරිකාරක වලට අපි විද්‍යුත් කුසන්නායක කියලාත් හඳුන්වනවා. ඒකත් මතක තියාගන්න. එදා පුරුදු වුණා වගේම අද මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට මේ විද්‍යුත් සන්නායක හා ආද්‍ය සන්නායක වල වෙනස ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේ බලන දැන් මේ බෝඩ් එකේ තියෙන හරි ලස්සන දර්ශනයක් නේ, චිත්‍රයක් වගේනේ. මේක ඔයාලට මම එදා දැක්කුවා. ආද්‍ය සන්නායකයක් විදිහට අපි ගන්න ගොඩක් වෙලාට 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියලා කිව්වා. දැන් මම පෙන්නලා තියෙනවා මේ සිලිකන් වල පරමාණුක දැලිස. ලස්සන චිත්‍රයක් වගේ පේන මෝස්තරයක් වගේ නේ. ඒතකොට සිලිකන් කියන්නේ 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එතකොට මෙතන සිලිකන් පරමාණු මම පෙන්නලා තියෙනවා 16ක් තියෙනවා. ඒ හැම සිලිකන් පරමාණුවක් වටේම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4. ඉතින් මේ තියෙන්නේ අපි දන්නවා එදා අපි කතා කළා කෙල්වින් බිඳුව. නැත්නම් සෙල්සියස් අංශක ඍණ 273 දී සිලිකන් වල පරමාණුක දැලිස. නමුත් මේ විදියට කාම්බර උෂ්ණත්වයේදී මෙයා ඉන්නේ නැහැ. ඔයාලට දැන් කිව්වා සාමාන්‍ය කාම්බර උෂ්ණත්වයේදී අපි කිව්වේ සිලිකන් වල පරමාණුක දැලිස විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. නේ? ඒකයි පැහැදිලි ඇති. දැන් මේකෙදි වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? ඔයාලට දැන් පැහැදිලි කළා මේ සිලිකන් අතර තියෙන්නේ දුර්වල සහසංයෝජ බන්ධන. මේ බන්ධන තමයි මේ බෙදලා තියෙන්නේ. එතකොට මේවා කැඩෙන උෂ්ණත්වයේ වැඩි වෙනවත් එක්ක ඒ කැඩෙනකොට ලස්සන වැඩක් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන එළියට යනවා. එතකොට ඒ වෙනකොට ඉලෙක්ට්‍රෝන ඌණ වෙච්ච තැනක් හැදෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ඌණ වෙච්ච නැත්නම් අඩු වෙච්ච ස්ථානයට අපි කියනවා කුහරයක් කියලා. එතකොට මේ තියෙන්නේ කුහරයක්. මේ තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. නැත්නම් අපි කියන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. ඔය වගේ කීප තැනකම ඒක වෙන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙනවා. ඒ වෙනුවට කුහරයක් නිර්මාණය වෙනවා. එතකොට කාම්බර උෂ්ණත්වයේදී නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන ගානට සමානව කුහරත් හැදෙනවා. අපි කුහරයක් අනුරූප කළානේ පුතේ දා ප්‍රෝටෝනයකට නැත්නම් ධන ආරෝපණයකට. එතකොට කාම්බර උෂ්ණත්වයේදී මේ සිලිකන් වල පරමාණුක දැලිසේ නිදහස් ඉලෙක්ට්‍රෝන ගානට සමානව කුහර සංඛ්‍යාවකුත් පවතින හින්දා අපි කියනවා විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. දැන් එතකොට මේ අර්ධ සන්නායකයක්නේ සිලිකන් කියන්නේ. එතකොට අර්ධ සන්නායක විදුලිය ගෙනියන්න මේ ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන මෙන්ම මේ කුහරත් දායක වෙනවා. අන්න ඒක තමයි ප්‍රධාන එක අර්ධ සන්නායක වල තියෙන විශේෂ ලක්ෂණය. මොකද්ද? අර්ධ සන්නායකයක් තුළ විදුලිය සන්නායනය කරන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි කුහරත් දායක වෙනවා. ඒකින් තමයි මෙතෙන්දී නිදහස් ඉලෙක්ට්‍රෝනව හඳුන්වනවා ඍණ ආරෝපිත වාහක ලෙස. ඍණ ආරෝපිත වාහක විදියට අපි හඳුන්වනවා. කුහර හඳුන්වනවා ධන ආරෝපිත වාහක විදියට අපි විශේෂ නමකින් මෙතෙන්දී හඳුන්වනවා. ඔන්න මතක තියාගන්න විශේෂ ලක්ෂණ. නමුත් ඔයාලට මතක ඇති 10 දී ධාරා විද්‍යුතේ පාඩමේදී අපි ධාරාවක් සන්නායකයක් තුලින් යන ධාරාවක් හඳුන්වනකොට අපි කලේ සන්නායකයක් තුලින් යන ඉලෙක්ට්‍රෝන ධාරාවක් තමයි අපි විද්‍යුත් ධාරාවක් කිව්වේ. ඒ කියන්නේ සාමාන්‍ය සන්නායකයක් තුලින් ධාරාවක් ගෙනියන්න උදව් වෙන්නේ නැත්නම් දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන විතරයි. නැත්නම් ඍණ ආරෝපණ විතරයි. ඔන්න මතක තියාගන්න විශේෂ වෙනසක්. මොකද්ද? අර්ධ සන්නායක වල නම් විදුලිය සන්නායනය කරන්න කුහර මෙන්ම නිදහස් ඉලෙක්ට්‍රෝනත් දායක වෙනවා. නමුත් සාමාන්‍ය විද්‍යුත් සන්නායකවල විද්‍යුත් ධාරාවක් ගෙනියන්න උදව් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් විතරයි. ඔන්න එක වෙනසක්. ඔන්න මතක තියාගන්න අපි ඒක වෙනම වගුවක අපි පස්සේ සටහන් කරගමු. තව වෙනසක් තමයි අපි දන්නවා සාමාන්‍ය විද්‍යුත් සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙන්න යාගේ ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. તો ප්‍රතිරෝධකතාවය වැඩි වෙනකොට සන්නායකතාවය අඩු වෙනවා. සාමාන්‍ය විද්‍යුත් සන්නායකවල උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාවය වැඩි වෙලා සන්නායකතාවය අඩු වෙනවා. නමුත් අර්ධ සන්නායක ඔයගොල්ලෝ දන්නවා
මේ උෂ්ණත්වය වැඩි වෙන්නනේ පුතේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන එළියට යන්නේ. එතකොට නම් නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන උෂ්ණත්වය වැඩි වෙන්න. එතකොට එනම් මොකද වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට අර්ධ සන්නායකවල ප්‍රතිරෝධකතාවය අඩු වෙලා සන්නායකතාවය වැඩි වෙනවා. ඔන්න තවත් ප්‍රධාන වෙනසක්. ඉතින් අපිට මේ විදිහට අපිට වෙනස්කම් ප්‍රධාන දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. දැන් පුතේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම හිතන්නේ සරලව විද්‍යුත් සන්නායක අර්ධ සන්නායක වල තියෙන ප්‍රධාන වෙනස්කම් කීපයක්. ඉතින් අපිට මේ පහත ආකාරයක වගුවක අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒක පහලින් දැක්කේනවා තියෙනවා. හොඳින් බලන්න. ඉතින් නැවත ඊළඟ පාඩමේ මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට අර්ධ සන්නායක කොහොමද වර්ග කිරීම සිදු කරන්නේ කියලා. ඉතින් නැවත මෙවැනි පාඩමකින් හමු වෙනකන් ඔයගොල්ලන්ට හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.